බලන්නකෝ මේ පුංචි බලු පැටව රංචු ඉන්නේ කොහෙද කියලා. මම මේ ගැන හොයලා බලනකොට මට හම්බුනේ මේ කට්ටිය ඉත්තෑ ගුහාවක ඉඳලා. හරි අපූර්ව කතාවක්. මේ බලන්නකෝ මේ තණ්ඩි පැටව ටික. ඉතින් මේ කට්ටිය හරි සතුටින් තමයි මේ ඉත්තෑ ගුහාවේ ඉන්නේ. හැබැයි චුට්ටක් ඉතින් චණ්ඩි වගේම පේනවා බාන්න උඹුරන හැටි. ඉතින් මම මේ ඉත්තෑ ගුහාව පැත්තට යනකොට මේ චූටි පැටවු එකිනෙකා ආවනි ගුහාවෙන් එළියට. මේ බලන්නකො 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 දෙනෙක් ඉන්නවා. අපූර්ව යාළුවෝ ටික. හැබැයි ඉතින් මේ කට්ටියට පොඩි පොඩි අකරතැබිලි නම් සිදු වෙනවා. ඔන්න බලන්නකෝ සමහරට මේ කට්ටිය වැටෙනවා, පෙරලෙනවා, එහාට යනවා. හරි වැඩ තමයි මෙයාට වෙන්නේ. ඉතින් මේ පුංචි බලු පැටව 7 දෙනාගේ කතාවේ තව සැඟවුණු තැන් කීපයක් තියෙනවා. මෙයාගේ අම්මා මෙන්න මේ ඉත්තෑ ගුහාවට ඇවිල්ලා තමන්ගේ වාසස්ථානය වශයෙන් තෝරගෙන තියෙන මේ පුංචි පැටව හදා වඩා ගන්න. හැබැයි මේ අම්මට තවත් දුවක් ඉන්නවා. මේ දුව මේ තමන්ගේ අම්මගේ අලුත උපන් දරු පැටවුන්ට එනතම මේ බලු පැටවුන්ට හරිම ආදරේ. එයත් මෙයාට ආරක්ෂා කරනවා. ඉතින් ඒ ගැන මම ඉදිරියට වීඩියෝ එකකින් ගෙන එන්නම්කෝ තව තොරතුරු. මෙන්න බලන්නකෝ මේ පැටව 6 දෙනා හනිකට කිරි බොනවා. හැබැයි එක පැටියෙකුට එන්න පාර අමතක කරනවා. කොහොම හරි හොයාගෙන ඇවිල්ලා මෙන්න එයත් එතෙන්ට ආවා. ඉතින් මම ඔයාලට මෙන්න මේ බලු පැටවුන්ගේ ඉදිරි කොහොමද තමන් කොහොමද මේ ගුහාවේ ජීවත් වෙන්නේ, කොහොමද ලොකු වුණාම මේ කට්ටිය ඉන්නේ කියලා මම වීඩියෝ කීපයකින් තොරතුරු ටිකක් අරන් එනවා. ඉතින් මගේ මේ YouTube නාලිකාව subscribe කරලා like කරන්න. මේ පුංචි බලු පැටවුන්ගේ කතාවේ ඉතුරු කොටස් ටික අපි එකින් එකින් බලමු.